ආයිබෝවන් අද 2025 4වෙනි මාසේ 18 වෙනිදා ලබන සතියේ 21 සඳුදායෙන් පටන් ගන්න සතියේ මොකද ෂෙයා මාකට් එකේ වෙන්නේ කියලා තමයි මම මේ අනාවේකයේ ඔබට දෙන්නේ. බොහෝ විට මම හිතනවා 16000 දක්වා ASI එක 16000 මට්ටම දක්වා ලබන සතිය ළඟා වෙයි කියලා. දැනට 15600 වෙන්නේ පසුගිය දින 3ක වගේ කාලයක් තිස්සේ. ඒකට බොහෝ දුරටම බලපාන්න පුළුවන් මේ ඩිවිඩන්ඩ් ආදායම් තියෙනවා. ව්‍යාපාර හොඳින් කරා මේ අවුරුදු කාලෙත් ගොඩාක් බිස්නස් තිබුණා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වුණා. මේවා සමගම අලුත් අවුරුද්දේ ගොඩක් දෙනෙක් ආයෝජනය කරන්න පෙළඹෙනවා. අර නිමාඩු කාලයක් ගොඩාක් නිමාඩු තියෙන කාල ටික මගහැරිලා හොඳට වැඩ කරන දින කිහිපයක් තමයි ඉදිරියේදී එන්නේ. ඒ වගේම බලන්න මේ ගොඩක් ඒවා තාමත් ෂෙයාර්ස් පහළ වැටිච්ච ඒවා තියෙන හොඳ ෂෙයාර්ස් තියෙනවා අන්ඩර් වැලියු වෙච්ච ඒවා. මේවටත් ගොඩක් ආයෝජකයන්ගේ ආකර්ෂණය ලැබෙයි. මම මේ 99%ක්ම මම ඉදිරිපත් කරපු අනාවේකේ දැනට හරියකින් තියෙනවා. ඔබලාට පුළුවන් පරණ වීඩියෝ ටික ෂොට්ස් ටික මේකේ බලන්න ඕන නම් තවුරු කරගත්ත හැකි. හැබැයි මේක buy and sell recommendation එකක් නෙවෙයි. මට පේන මගේ දත්ත මේ මගේ තියෙන අධ්‍යයනයන් එක්ක තියෙන ඊළඟ අදහස විතරයි. ඔයගලන්ට යම් කිසි අදහසක් මේකනොත් ගන්න පුළුවන් කියලා හිතෙනවා. බොහොම ස්තුතියි.